නිකමට හිතන්න ඔබ මේ මොහොතේ ඉන්නේ පුපුරා යන්නට ඔන්න මෙන්න තියෙන බෝම්බයක් ළඟ කියලා. ඔබ අතේ තියන්නේ ඊටම දරුණු පුපුරන සුළු ද්‍රව්‍යයක් පෙරණු විශාල ටැංකියකට සම්බන්ධ කරපු උපකරණයක්. ඒ ද්‍රව්‍යයෙන් පිටවන වාෂ්පය විතරක් වුණත් ඇති මුළු පළාතම ගිනි තියන්න. හැබැයි ඔබ ඉන්නේ හරිම සංසුන්ව. සමහර විට ඔබ ෆෝන් එක ඔබ ඇති. නැත්නම් රැයට කන්නේ මොනවද කියලා කල්පනා කරනවා ඇති. මේ තමයි අද කාලේ අපි දකින ඉන්ධන පිරෝම් හලක් නැත්නම් ෂෙඩ් එකක් ඇතුලේ තියෙන ඇත්තම తত্ত্বය. අපි වාහනයට තෙල් ගහන එක හරිම සාමාන්‍ය කම්මැලි වැඩක් විදිහට සැලකුවට ඇත්තටම මේ වෙලාවේ අපි ගනුදෙනු කරන්නේ භෞතික විද්‍යාව සහ රසායනික විද්‍යාව එක්ක තියෙන බොහොම භයානක සෙල්ලමක් එක්කයි. ඔබ තෙල් පුම්පේ නොසල් එක වාහනයට ඇතුල් කරලා ලිවර් එක තද කරන වාරයක් පාසා වසර 100ක් තිස්සේ දියුණු කරපු සැඟවුණු ඉංජිනේරු තාක්ෂණයක් ක්‍රියාත්මක වෙනවා. ඒ තාක්ෂණය තමයි ඔබව ගිනි බෝලයක් බවට පත් නොවි ආරක්ෂා කරන්නේ. අද අපි කතා කරන්න යන්නේ කොන්ක්‍රීට් පොළවට යටින් සැඟවුණු ලෝකේ භයානකම දියරයක් අපේ දෑතින්ම හසුරවන්න පුරුවන් මට්ටමට පත් කරපු ඒ අදෘශ්‍යමාන යන්ත්‍රය ගැනයි. අද අපිට තියෙන මේ ආරක්ෂාව කොච්චර වටිනාද කියලා තේරුම් ගන්න නම් අපි අතීතයට යන්න ඕන. වාහනයට තෙල් ගහන එක මරණීය අත්දැකීමක් වුණු කාලයකට. ඉතින් මවා ගන්න 1913 අවුරුද්ද. ඔබ එලවන්නේ අලුත්ම ෆෝඩ් මොඩල් T කාර් එකක්. වහලක් නෑ, අවුව වැටෙනවා, හරිම නිදහස්. හැබැයි එකපාරටම එන්ජිම නවතිනවා. තෙල් ඉවරයි. ඒ කාලේ අද වගේ පාරක් ගානේ ෂෙඩ් තිබුණේ නෑ. ඔබට තෙල් ඕන නම් යන්න සිද්ධ උනේ හાર્ඩ්වෙයාර් කඩේකට. ඒ කාලේ කාර් වලට වඩා වැඩිපුර පාවිච්චි උනේ ලාම්පු පත්තු කරන්න ගන්න භූමි තෙල්. කඩේ මුදලාලි ලොකු බැරල් එකකින් බාල්දියකට තෙල් අරගෙන ඒක පොඩි කෑන් එකකට දාලා ඔබට දෙනවා. ඊට පස්සේ ඔබ මේ කෑන් එකත් උස්සගෙන ඇවිත් රත් වෙලා තියෙන කාර් එකේ එන්ජිම උඩට පුනීලයක් තියලා හරිම පරිස්සමෙන් තෙල්වත් කරන්න ඕන. පොඩ්ඩක් හරි එන්ජිම උඩට තෙල් හැලුනොත් ලොකු ගින්නක් ඇති වෙන්න පුරුවන්. මේක හරිම අවදානම් වැඩක් වුණා. මේ අවදානම දැකපු සිල්වේනස් බවුසර් කියන ඇමරිකානු නිර්මාණකරුවා තමයි ලෝකේ පරමු ඉන්ධන පොම්පේ නිර්මාණය කළේ. හැබැයි ඒක අද තියෙන ඩිජිටල් මැෂින් එකක් නෙවෙයි. ඒක අතින් කරකවන්න ඕන පොම්පයක්. හෑන්ඩල් එක සම්පූර්ණ වටයක් කැරකුවම හරියටම තෙල් ගැලුන් එකක් එළියට එන විදිහට තමයි ඒක හදලා තිබුණේ. මේක ලොකු පහසුවක් වුණා. හැබැයි තව ප්‍රශ්නයක් ආවා. ඒ තමයි විශ්වාසය. යකඩ පෙට්ටියකින් එන තෙල් ප්‍රමාණය හරියටම හරිද කියලා පාරිභෝගිකයා දැනගන්නේ කොහොමද? ඒ නිසා තමයි විසිබල් පොම්පේ නිර්මාණය වුණේ. ඒ මැෂින් එකේ උඩින්ම අඩි ගාණක් උස ලොකු වීදුරු ටැංකියක් තිබුණා. ෂෙඩ් එකේ වැඩ කරන කෙනා මුලින්ම පොම්ප කරලා මේ වීදුරු ටැංකියට තෙල් පුරවනවා. එතකොට පාරිභෝගිකයාට පේනවා Tamanට ලැබෙන තෙල් ප්‍රමාණය. ඊට පස්සේ වැල්ව් එකක් ඇරියම ගුරුත්වාකර්ෂණයෙන් ඒ තෙල් ටික වාහනයට පිරෙන්න පටන් ගන්නවා. මේක සරලයි. හැබැයි මේක තමයි ලෝකීය වෙනස් කරපු ඉන්ධන ජාලයේ ආරම්භය. 1900 ඉඳන් අවුරුදු 12ක් යනකොට ඇමරිකාවේ වාහන ප්‍රමාණය 8000 ඉඳන් ලක්ෂ 12ක් දක්වා වැඩි වුණා. පාරයිනේ තිබුණ පොඩි පොම්පවලට මේ ඉල්ලුම දරා ගන්න බැරි වුණා. හැබැයි ලොකුම ප්‍රශ්නේ උනේ ට්‍රැෆික් එක නෙවෙයි. රසායනික විද්‍යාවයි. වාහන දියුණු වෙලකොට භූමි තෙල් වෙනුවට පෙට්‍රල් එහෙම නැත්නම් ගැසලීන් භාවිතා කරන්න පටන් ගත්තා. මෙන්න මෙතනදී තමයි අනතුර පටන් ගත්තේ. මේකේ විද්‍යාත්මක පැත්ත මේකයි. භූමි තෙල් වල ෆ්ලෑෂ් පොයින්ට් එක එහෙම නැත්නම් ගිනි ගන්නාසුළු වාෂ්ප පිට කරන උෂ්ණත්වය සෙල්සියස් අංශක 38ක් විතර වෙනවා. ඒ කියන්නේ ගොඩක් රස්නේ දවසක ඇරෙන්න භූමි තෙල් ලීසියෙන් ගිනි ගන්නේ නැහැ. හැබැයි පෙට්‍රල් වල ෆ්ලෑෂ් පොයින්ට් එක සෙල්සියස් අංශක රින්න 8යි. ඒ කියන්නේ අයිස් මිදෙන සීතලකදී වුණත් පෙට්‍රල් වලින් නොපෙනෙන ගිනි ගන්නාසුළු වාෂ්ප පිට වෙනවා. ඉස්සර කාලේ මේ වාෂ්පය ටැංකිය ඇතුලේ එකතු වෙලා වාතයට මුදා හැරුණා. වාහනයක් ස්ටාර්ට් කරනකොට එන පොඩි ගිනි පුපුරක් ඇති මුළු පළාතම විනාශ කරන්න. මේ අනතුර නිසා තමයි 1913 දී පිට්ස්බර්ග් වල ගල්ෆ් ඔයිල් සමාගම ලෝකයේ පළමු නවීන පන්නයේ ඉන්ධන පිරවුම් හල හැදුවේ. ඔවුන් කලේ තෙල් ටැංකි පොළව මටු පිට තියන්නේ නැටුව අඩි ගාණක් යටින් පොළව යට වෙලලු එකයි. ඒ නිසා ටැංකි සිසිල්ව තියාගන්නත් ආරක්ෂිතව තියාගන්නත් පුරුවන් වුණා. හැබැයි පොළව යට ටැංකි තිබුණත් අර මාරාන්තික වාෂ්පය ගැන ප්‍රශ්නය තාම ඉතුරු වෙලා තිබුණා. දැන් අපි බලමු ඔබ හිටගෙන ඉන්න පොළවට යටින් මොකද වෙන්නේ කියලා. අද තියෙන භූගත ටැංකි හැදෙන්නේ යකඩ වලින් නෙවෙයි, ෆයිබර් ග්ලාස් වලින්. ඒ නිසා ඒවා දිරන්නේ නැහැ. හැබැයි මේ ටැංකි වල තියෙන නියම තාක්ෂණය තමයි අර භයානක වාෂ්පය පාලනය කරන විදිය. මේක සිද්ධ වෙන්නේ ක්ලෝස් ලූප් සිස්ටම් එක. නැත්තම් සම්වෘත පද්ධතියක් කරායි. හිතන්න ලොකු තෙල් බවුසර් එකක් ඇවිත් ෂෙඩ් එකේ ටැංකියට තෙල් පුරවනවා කියලා. බවුසර් එකෙන් නිකම්ම තෙල් ටික ටැංකියට හැලුවොත් මොකද වෙන්නේ?
ටැංකිය ඇතුළේ තියෙන පීඩනය නිසා අර භයානක පෙට්‍රල් වාෂ්ප ඔක්කොම එළියට විස්සෙනවා. එහෙම වුණොත් මුළු පරිසරයම දූෂණය වෙනවා වගේම ගිනි ගන්න තියෙන ඉඩත් වැඩි වෙනවා. ඒ නිසා බවුසරයකින් හෝස් දෙකක් සම්බන්ධ කරනවා. එක හෝස් එකකින් දියර ඉන්ධන ටැංකිය ඇතුළට පොම්ප කරනවා. දියර ඇතුළට පිරෙනකොට ඇතුළ තියෙන වාෂ්පය අනිත් හෝස් එක හරහා ආපහු බවුසරයක ඇතුළටම උරා ගන්නවා. මේක හුවමාරුවක් වගේ. දියර එනවා වාෂ්ප යනවා. ඊට පස්සේ බවුසරයක මේ වාෂ්ප ටික පිරිපහදු මධ්‍යස්ථානයට අරන් ගිහින් ආපහු දියර ඉන්ධන බවට පත් කරනවා. ඒ වගේම ටැංකිය උතුරලා යන එක නවත්තන්නත් පොඩි ගැජට් එකක් මේක ඇතුලේ තියෙනවා. ඒකට කියන්නේ ෆ්ලැපර් වැල්ව් එක කියලා. හරියට ටොයිලට් ටැංකිය බෝලේ වගේ ක්‍රියා කරන මේක ටැංකිය 95% පිරුණම යාන්ත්‍රිකව වැහිලා තෙල් එන එක නවත්තනවා. ඉතින් බවුසරයකින් කොච්චර වේගෙන් තෙල් ලෙව්වත් ටැංකිය උතුරන්නේ නැහැ. අන්තිමට අපි එන්නේ ඔබ අතින් අල්ලන්න ඉන්න කොටසට. ඒ තමයි නොසල් එක. ඔබ කවදා හරි කල්පනා කරලා තියෙනවද වාහනේ ටැංකිය පිරුණම කොහොමද හරියටම මැෂින් එක නවතින්නේ කියලා? ටක් ගාලා සද්දයක් ඇවිත් තෙල් එන එක නවතිනවා, බින්දුවක්වත් එළියට හැලෙන්නේ නැහැ. මේක කරන්න ටැංකිය ඇතුලේ සෙන්සර්ස් නැහැ, ඉලෙක්ට්‍රොනික කෑලි නැහැ. මේක කරන්නේ සම්පූර්ණයෙන්ම භෞතික විද්‍යාවෙන්. හරියටම කිව්වොත් වෙන්චුරි ආචරණය, වෙන්චුරි ඉෆෙක්ට් මගින්. මේක වැඩ කරන විදිහ මම සරල උදාහරණයකින් කියන්නම්. හිතන්න ඔබ බීම බටයකින් බීම එකක් බොනවා කියලා. ඔබ බටේ උඩින් හුලං ඇදිනකොට බීම එක උඩට එනවා. හැබැයි ඔබ බටේ බීම එකකින් එළියට ගත්තොත් මොකද වෙන්නේ? ඔබ උරනකොට එන්නේ හුලං විතරයි. දැන් හිතන්න නොසල් එක ගැන. නොසල් එකේ තෙල් එන ලොකු බටේ ඇතුලේ තව හරිම පුංචි බටයක් තියෙනවා. තෙල් වේගෙන් එළියට විදිනකොට මේ පොඩි බටය හරහා එළියේ තියෙන හුලං ඇතුලට ඇදලා ගන්නවා. වාහනේ ටැංකිය පිරෙන කම්ම මේ පොඩි බටෙන් දිගටම හුලං ඇද තමයි තියෙන්නේ. හැබැයි වාහනේ ටැංකිය පිරීලා පෙට්‍රල් මට්ටම අර නොසල් එකේ අගට ආපු ගමන් අර පොඩි බටේකට වැහෙනවා. එතකොට එකපාරටම හුලං එන එක නවතිනවා. අන්න ඒ වෙලාවේ නොසල් එකේ අතේ හැන්ඩල් එකේ රික්තකයක් හැදෙනවා. මේ වැකියුම් එක නිසා ඇතුලේ තියෙන පොඩි පටලයක් උඩට ඇදෙනවා. එතකොටම ලිවර් එක අල්ලගෙන ඉන්න යකඩ බෝල ටිකක් ලෙහිල් වෙලා මුළු සිස්ටම් එකම ටක් ගාලා වැටෙනවා. තත්පරයකට වඩා අඩු කාලයකදී තෙල් එන එක නවතිනවා. මේක හිතන්නත් බැරි තරම් වේගවත් යාන්ත්‍රික ක්‍රියාවලියක්. 1934 තිබුණ අතින් කරකවන පොම්පවල ඉඳලා අද තියෙන ස්වයංක්‍රීය නොසල් එක දක්වාම ඉන්ධන පිරවුම්හල කියන්නේ අවුරුදු 100ක් තිස්සේ දියුණු වුණ තාක්ෂණික වික්‍රමයක්. ලෝකයේ තියෙන භයානකම දියරයක් ෆයිබර් ග්ලාස්, වැල්ව් සහ වායු පීඩනය පාවිච්චි කරලා හරිම අහිංසක දෙයක් බවට පත් කරලා තියෙනවා. ඊළඟ වතාවේ ඔබ වාහනයට තෙල් ගහලා ඒ ටක් සද්ද ඇහෙනකොට මතක තියාගන්න ඒ සද්දේ පිටුපස ඔබේ ජීවිතය ආරක්ෂා කරන ලොකු ඉංජිනේරු තාක්ෂණයක් තියෙන බව. මේ වගේ එදිනෙදා ජීවිතේ සැඟවුණු විද්‍යාත්මක කාරණා ගැන දැනගන්න කැමති නම් අපේ channel එකට subscribe කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක බලවට බොහොම ස්තුතියි.